අද අපි කතා කරන්නේ Python condition and if statement. Python වල condition එකක් දාලා if කියන statement එක කොහොමද අපි use කරන්නේ කියලා තමයි කතා කරන්නේ. මේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා බය exams වලට අපි චූටි කුප්පියක් දාලා ඒවා ලේසි කරගමු. exam එක easy කරගමු. අපි මේ if එක ගැන කතා කරද්දී අපිට logical condition ටිකක් ඕනි වෙනවා. if එකේදී වෙන condition ගැන කොන්දේසියක්නේ. යම් දෙයක් තෘප්තිමත් වෙනවාද යම් දෙයක් true වෙනවාද කියලා තමයි බලන්න. ඒකෙදී දීලා තියෙනවා අපිට logical condition ටිකක් mathematical. ඒ ටික තමයි මේ ඔයාලට පේන්නේ. කොන්දේසි දෙකක් සමානද බලන්න අපි use කරනවා කොන්දේසි දෙකේ variable දෙක දාලා සමානයි සමාන. උදාහරණයක් විදිහට a සමානයි b ද a අසමානයි b ද a කුඩයි b ද a කුඩයි සමානයි b ද a විශාලයි b ද e විශාලයි සමානයි b ද. මෙන්න මේ ටික අපිට if condition එක use කරලා Python වල program එකක් ලියනවා නම් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. එතකොට මම මේ දීලා තියෙන වලට example එකක් if condition එකෙන් විතරක්. මං කියනවා a සමානයි 33යි b සමානයි 200යි. if bracket ඇතුලේ b විශාලයි a ද. මේකෙදි අනිවාර්යයෙන්ම if එකට පස්සේ colon use කරන්න ඕනි. ඒක use කරපුවම තමයි අපිට ඊළඟ statement එක දෙන්න පුළුවන්. if ට අදාළ statement එක. if එකේදී b විශාලයි a නම් print කරන්න කියනවා b is greater than a. මෙතන if එක condition එකයි යන්නේ. ඒ condition එක සත්‍ය වුණොත් ඒක ඇතුලේ තියෙන print function එකේ තියෙන string එක type වෙනවා. ඒ වගේම මෙතනදී a සමානයි 333යි b සමානයි 200යි if b විශාලයි a ද බලනවා. b කියන්නේ 200 විශාලයි 333 වැරදි condition එක කොන්දේසිය තෘප්තිමත් වෙන්නේ නැහැ. එහෙනම් if එකේ ඇතුලේ තියෙන print function එක run වෙන්නේ නැහැ. ඒ වගේ පළවෙනි if එක පළවෙනි කොන්දේසියේ තියෙන එක run වෙන්නේ නැත්නම් ඒකට අදාළ output එකක් අපිට දෙන්නේ නැහනේ. ඒක නිසා අපි else කියලා if else condition එකක් use කරනවා. මේකෙදි if කියන කොන්දේසිය තෘප්තිමත් වුණොත් ඒක ඇතුළට ගිහිල්ලා print function එක run කරනවා. ඒක තෘප්තිමත් උනේ නැත්නම් ඒක true උනේ නැත්නම් if එකෙන් එළියට කොන්දේසියෙන් එළියට ඇවිල්ලා else එකේ තියෙන print function එක run කරනවා. උදාහරණයක් විදිහට a සමානයි 200යි b සමානයි 33යි if b විශාලයි a ද නැත true වෙන්නේ නැහැ. ඒක false. එහෙනම් print කියන if එක ඇතුලේ තියෙන function එක run වෙන්නේ නැහැ. කොන්දේසියෙන් එළියට ඇවිල්ලා else එක ඇතුලේ තියෙන b is not greater than a කියන string එක අපිට output එක විදිහට දෙනවා. ඒ වගේම අපි මේ බැලුවේ condition එකක් නැත්නම් condition දෙකක් කොහොමද අපිට ඒක program එකේ දාලා run කරලා output එකක් ගන්න කියලා. ඊට පස්සේ අපි බලනවා condition කිහිපයක් multiple condition කොහොමද අපි test කරන්න කියලා මේ program එක ඇතුළේ. අපි ඒකට use කරනවා elif කියලා condition එකක්. උදාහරණයක් විදිහට දැන් මම ඔයාලට දීලා තියෙනවා program එකක්. ඒකෙදි කියනවා score කියලා තමයි variable එක අරන් තියෙන්නේ. මේකෙදි මම අරගෙන තියෙන variable එක 90ට වැඩි නම් print කරන්න කියනවා a. 80ට වැඩි නම් print කරන්න කියනවා b. 70ට වැඩි නම් print කරන්න කියනවා c. 60ට වැඩි නම් print කරන්න කියනවා d. මේකෙදිත් අන්තිමේට else part එකක් යනවා. ඒ කියන්නේ මේ හතරම තෘප්තිමත් වෙන්නේ නැත්නම් හතරම true වෙන්නේ නැත්නම් else part එකේදී අපිට print වෙන්න දෙන්න පුළුවන් f එකක්.
ඒක මම ඔයාලට හිතන්න පොඩ්ඩක් දාලා තියෙනවා. if එකක් තියෙනවා නම් අන්තිමේට else එකකුත් තියෙනවා. මම ඔයාලට කරන්න ඇක්ටිවිටි දෙකක් දීලා තියෙනවා. එකක් if condition එකෙන් අනික if else condition එකෙන් මේ දෙකත් try කරලා බලන්න. මේකත් ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න. categorize කරන්න කියනවා age groups ටික. 18ට අඩු නම් child කියලා type කරන්න ඕනි. 18ට වැඩි නම් young man කියන්න ඕනි. හැබැයි 55ට වැඩි නම් adult කියන්න ඕනි. මේකෙදි ඔයාලා condition එක දෙද්දි පළවෙනි if condition එක ඔයාලා age එකට variable එකක් අරගෙන ඒක 18ට අඩුද බලන්න. දෙවෙනි elif එකේදී 55ට අඩුද බලන්න. තුන්වෙනියට else එකක් ගිහිල්ලා 18ට අඩුත් නැහැ 55ට අඩුත් නැහැ. එහෙනම් එයා adult කියලා print වෙනවා. මේකේ code එක type කරන්න try එකක් දීලා බලන්න. ඒ වගේම අපි if වලදී කතා කරනවා nested if condition කියලා. ඒ කියන්නේ if එක ඇතුලේ තවත් if එකක්. ඉස්සරලා අපි බැලුවේ if එකත් එක්ක elif. ඒ කියන්නේ condition කිහිපයක් එතන check වෙනවා. හැබැයි එක if එකක් යටතේ. දැන් nested if කියන්නේ if එක ඇතුලේ තවත් if එකක්. ඒ කියන්නේ ප්‍රශ්නය ඇතුලේ එක condition එකක් දීලා ඒක true වෙනවා නම් ඒක ඇතුලේ තවත් condition එකක් check කරන්න කියනවා. දැන් මේ ප්‍රශ්න ගත්තාම මේකේ කියනවා 41 කියලා යා number එකක් දෙනවා. ඒ number එක 10ට වැඩි නම් print කරන්න කියනවා the number is greater than 10. ඒ වගේ මෙයා check කරන්න කියනවා 10ට වැඩි නම් ආයෙ බලන්න කියනවා ඒක 20ටත් වැඩිද කියලා. ඒ කියන්නේ පළවෙනිට 10ට වැඩිද කියලා check කරලා එයා system එක ඇතුළට දෙනවා. දීලා print කරන string එක the number is greater than 10 කියලා. ඊට පස්සේ එයා check කරන එක 20ටත් වැඩිද කියලා. වැඩි නම් එයා එළියට output එක දෙනවා the number is greater than 12 කියලා. මේ දෙකටම නැත්තම් අපිට else part එකක් දෙන්න පුළුවන්. Python වල අමාරුයි කියන if condition එකේ ඔය ටික තමයි තියෙන්නේ. if එක, elif එක and else එක. කොන්දේසියක් දෙනවා නම් අපි ඒක කොහොමද තෘප්තිමත් වෙන්නේ කියලා, කොහොමද true වෙන්නේ, කොහොමද false වෙන්නේ කියලා පොඩ්ඩක් මෙතනදී තර්කානුකූලව හිතන්න තමයි තියෙන්නේ. අපි ඉස්සරහ වීඩියෝ එකේ කතා කරමු while එකයි for එකයි කොහොමද Python වලට apply වෙන්නේ කියලා. මේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා බය exams වලට අපි චූටි කුප්පියක් දාලා ඒව ලේසි කරගමු. exam එක easy කරගමු.